සූදානම් වෙන්නේ විදුලිය සම්බන්ධ රසබර කතාවක් ඉගෙන ගන්න. මේ විදුලිය සම්බන්ධ රසබර කතාවේදී මේ පරිපත නිර්මාණයේදී වැදගත්ම කෙනෙක් මෙයා. ඔයා දන්නවද මේ කවුද කියලා? මේ තමයි ඩයෝඩ් එක. ඩයෝඩ් එක බැලුවාම ඉතාමත් කුඩා විවයක්. මේක කළු පාටින් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඩයෝඩ් එකේ ධනාග්‍රය, මේ තියෙන්නේ ඍණාග්‍රය. ඔයා දන්නවද මේක අඳුනගන්නේ කොහොමද කියලා? මෙන්න මෙතන තියෙනවා පේනවද සිල්ව පාට වර්ණ වලල්ල. මේ වර්ණ වලල්ල තියෙන පැත්ත ඍණාග්‍රය. එහෙනම් අනිත් පැත්ත ධනාග්‍රය. කරන්ට් එක යන්නේ කොහොමද? ධනාග්‍රයෙන් ඍණාග්‍රයට. මේ තමයි සංකේතාත්මක ව්‍යුහය. සංකේතය තියෙනවා මේ තියෙන ධනාග්‍රය ඍණාග්‍රය. මේ තියෙන්නේ බාහිර ව්‍යුහය. මේ තියෙන්නේ මේ කියන බාහිර ව්‍යුහය. මෙන්න ධනාග්‍රය ඍණාග්‍රය. මොකද්ද මේ? මේ තමයි වර්ණ වලල්ල. ධනෙන් ඍණට තමයි කරන්ට් එක යන්නේ. එහෙනම් අපි බලමු මේක ක්‍රියාත්මක වෙන විදිය. හරි, එහෙනම් අපි බලමු මේක ක්‍රියාත්මක වෙන විදිය. මේ තියෙන්නේ බැටරියේ ධනාග්‍රය. එතකොට මේ තියෙන්නේ ඍණාග්‍රය. එතකොට මම ඩයෝඩ් එක සම්බන්ධ කරලා දිනවා මේ පැත්තට. ඒ කියන්නේ සිල්ව පාට පැත්ත තියෙන ඍණාග්‍රය පැත්තට LED බල්බේ අග්‍ර මං හරියට නිවැරදිව සම්බන්ධ කරලා තියෙන්නේ. අපි බලමු මේක පත් වෙනවද කියලා. අපට පේනවා මේකෙදි විදුලිය ගමන් කරනවා. එහෙනම් මම මේක අනිත් පැත්තට සම්බන්ධ කරනවා. ඔන්න ඩයෝඩ් එක එහෙම්මම අනිත් පැත්තට. දැන් අපි බලමු මේක විදුලිය ගමන් කරනවද නැද්ද කියලා. විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඩයෝඩ් එකෙන් කරන්ට් එක ගමන් කරන්නේ එක පැත්තකට පමණයි. එහෙනම් ඩයෝඩේ කෘත්‍යය මොකද්ද? විදුලිය එක් පසකට පමණක් ගමන් කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම.